අයිබෝවන්. ඉතින් අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ අපි ඔයාලගේ ප්‍රොඩක්ට් එකක් මොකක් හරි තියෙනවා නම්. ඒ කියන්නේ ඔයාලා සෙල්ස් මොකක් හරි බිස්නස් එකක් කරනවා නම් අන්න ඒ බිස්නස් එකට ඔයාලට ඒක මීඩියා එකට ඉන්ට්‍රොඩියුස් කරන්න. ඒ කියන්නේ සෝෂල් මීඩියා හරහා ප්‍රොමෝට් කරන්න ඉන්ට්‍රොඩියුස් කරන්න තේරෙන්නේ නැත්නම් ඔයාලට ඒක AI හරහා කරන විදිය තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් මේකට ඔයාගේ මූණ අවශ්‍ය වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. කැමති නම් ඔයාගේ ෆොටෝ එකක් විතරක් දාන්නත් පුළුවන් මේකෙදි. ඉතින් ඒකත් මම පෙන්නන්නම්. ඉතින් එහෙම නැත්තම් ඔයාට පුළුවන් ඉන්න වෙන ඒ කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ කෙනෙක්ගේ හෝ එහෙම නැත්තම් වෙනවා කැමති කැරක්ටර් එකක් යූස් කරගෙන වුණත් මේක AI හරහා ජෙනරේට් කරගෙන ප්‍රොමෝට් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් අද ඒ ගැන තමයි ඔයාලට කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලට වගේ ප්‍රොඩක්ට් එක ප්‍රොමෝට් කරන්න කැමති නම් ගොඩක් මීඩියා අතරට ඔයාට ෆොරින් කන්ට්‍රි ටාගට් කරලා වුණත් මේක කරන්න පුළුවන්. ඉතින් ඉංග්‍රීසි වලින් මේක ප්‍රොමෝට් කරනවා නම් ඔයාට පුළුවන් මේක ගොඩක්ම මේන් ටාගට් කරන්න ඉංග්‍රීසි හරහා. ඉතින් ඔයාට ෆොරින් කන්ට්‍රි ටාගට් කරලා මේකෙන් ඇත්තටම ලොකු ගේම් එකක් ගහන්න පුළුවන්. ඔයාට ඉම්පෝර්ට් කරන එක්ස්පෝර්ට් කරන මේ ප්‍රොඩක්ට් එක්ස්පෝර්ට් කරන බව හැකියාවක් තියෙනවා. මෙන්න මේක හරියට ඔයා කරගත්තොත්. ඉතින් අද කතා කරන්නේ සයිට් එක ගැන. ඔයාලට වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ අපේ YouTube channel අලුත් කෙනෙක් නම් පල්ලා තියෙන subscribe button එක click කරලා අපිව subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අමතක කරන්න එපා. ඉතින් මේ සයිට් එකේ link එකත් මම පල්ලා description එකේ දාලා තියෙනවා. ඉතින් ඒක හරහා ආවයන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ බලා ගන්න පුළුවන් සයිට් එක. ඉතින් මෙන්න මේ සයිට් එකට ඔයාලා sign in වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති මේකේ ඉන්න charactersලා ටික. ඉතින් මෙයාලගෙන් ඔයාලා දෙන ස්ක්‍රිප්ට් එකට අනුව මෙයාලා මේවා එක්ස්ප්ලেইন කරනවා. ඒ වගේම මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් charactersලා ටිකක් දැනට පෙන්නලා තියෙනවා. ඉතින් මෙන්න මේකේ ඔයාලට sign in වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පළහැට මේ විදිහට scroll down කරලා create now කියන එකට click කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මම මුලින් පෙන්නලා ඉන්නම්. මෙතන පල්ලෙහාට ගියපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රොඩක්ට් ඇවට ජෙනරේටර් තියෙනවා, වීඩියෝ ඇවට ජෙනරේටර් තියෙනවා, එහෙම නැත්නම් ටෝකින් ෆොටෝ ඇවට කියලා තියෙනවා. ඉතින් මේ එක එක ඒවට වෙනස් විදිහේ තියෙන අයිටම් වගේක්. ඉතින් මේවා ඇත්තටම try කරලා බලන්න පුළුවන් ඔයාලට. මේක ගොඩක් වටින සයිට් එකක්. ඉතින් මෙන්න මේ විදිහට ගියපුවාම ඔයාලට එනවා ඔයාගේ Gmail account ටික. ඒ ටිකෙන් ඔයාලට පුළුවන් මෙන්න මේකට sign up වෙන්න. ඉතින් මෙන්න මේකට මේ විදිහට මම sign up වෙනවා මගේ Gmail account එකක් ලබා දීලා. ඉතින් මේකෙදි ඔයාලටත් පුළුවන් ඔයාලගේ Gmail account එකක් ලබා දීලා sign up වෙන්න. ඉතින් ඒක තමයි ලේසිම method එක මේකට sign in වෙන්න. මෙන්න මේ විදිහට මම ඒක පුරව ගන්නවා. පුරව ගත්තන් පස්සේ අපි බලමු කොහොමද මේ සයිට් එකේ ඉන්ටර්ෆේස් එක එන්නේ කියලා. ඔයාලට මේක ෆ්‍රී වැඩ කටයුතු කරන්න පුළුවන්. එයාලා සීමිත පොයින්ට්ස් ගණනක් අපිට ලබා දෙනවා. ඉතින් මේක ඇත්තටම ස්මෝල් බිස්නස් එකක් කරන කෙනෙක්ට පිටරට කන්ට්‍රි එකක් ටාගට් කරලා කරන බිස්නස් එකකට ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් සෝෂල් මීඩියා යූස් කරලා හෝ ඔයාලා හැම නැත්තම් Fiverr වලට උනත් වීඩියෝ එකක් දාන්න වෙනවා. ඉතින් ඒ Fiverr view එකකටත් වීඩියෝ එකක් gig එකක් දාද්දි view එකක් දාන්න වෙනවා වීඩියෝ එකක්. ඒකකට උනත් ඔයාලට මෙන්න මේක කරා image වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඇත්තටම මේ ගොඩක් වටින සයිට් එකක්. ඉතින් අපි බලමු කොහොමද මෙන්න මේකේ වැඩ කටයුතු ටික කරගන්නේ කියලා. ඉතින් තාමත් මේක sign in වෙන ගමන් තියෙන. ඉතින් මේක වුණායින් පස්සේ මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට product ඇවට කියලා අපිට ආව ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මෙතන ටියුටෝරියල් එකකුත් තියෙනවා. ඔයාලට කැමති නම් ටියුටෝරියල් එක බලන්න පුළුවන්. ස්ක්‍රෝල් ඩවුන් කරපුවම ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේකේ අයිටම්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කැරක්ටර්ස්ලා ගොඩක් ඉන්නවා. මේ ප්‍රීමියම් කියලා මෙතන තියෙනවා. අපි බලමු මේ ප්‍රීමියම් ඒවා අපිට ඒගොල්ලෝ ෆ්‍රී දැන්ට try කරන්න දෙන කතාවක් මම අහලා තියෙනවා. ඉතින් අපි බලමු ගොඩක් ඒවා ප්‍රීමියම් තියෙන්නේ. හැබැයි ඉතින් ප්‍රශ්නයක් නැහැ අපිට මේන්ලි අවශ්‍ය වෙන කැරක්ටර්ස් ටිකක් මෙතනින් තියෙනවා. මේක එහෙම ගොඩක් වටිනවා. ඉතින් මේසයක් උඩ තියලා මේ විදිහට අයිටම් එක රිවිව් කරන්නේ. ඉතින් ඒක ගොඩක්ම වටිනවා. ඉතින් අපි ඒක එහෙම දාලා බලමු මේ තියෙන්නේ අයිටම් එක. ඉතින් ඔයාලට මෙන්න මෙතනට මේ ඔයාගේ ප්‍රොඩක්ට් එක දෙන්න තියෙන්නේ. ඉතින් මේකට ප්‍රොඩක්ට් එකක් ඔයාලගේ තියෙන්න ඕනේ. ඉතින් ඒකනේ මේක මේන් පර්පස් එක. ඉතින් ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ෆොටෝ එකක් මෙතනට ගන්න ඕනේ. ඉතින් මෙන්න මෙතන replace with my product image කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ බටන් එකට ක්ලික් කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් upload image requirement තියෙනවා. JPG PNG WebP format වලින් පුළුවන්ලු MB 10ට අඩු ෆයිල්ස් ඕන කියලා කියනවා. ඒ වගේම බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ කියනවා. ෆොටෝ එකට බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරලා තිබ්බත් ඒත් ප්‍රශ්නයක් නැහැ කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් අපි බලමු blur image බෑ කියනවා. incomplete image එපා කියලා කියනවා. ඒ වගේම පොඩි අඳුර ගන්න බැරි විදිහට පොඩි image එකක් ඒවත් එපා කියලා කියනවා. ඉතින් මේ model කියලා එකක් තියෙනවා. මේකේ මම හිතන්නේ මේ character එකක් එක්ක ෆොටෝ එකක් දාන්න එපා කියලා මං හිතන්නේ කියන්නේ. ඊට පස්සේ මෙතන understood let's upload in image කියලා තියෙනවා. ඊට පස්සේ ඔයාගේ gallery එක open වෙනවා. මෙන්න මෙතනින් ඔයා
ෆොටෝ එක සිලෙක්ට් කරන්න ඕනේ නම් ඉතින් මම දැන්ට ෆොටෝ එකක් අරන් පෙන්නන්නම්. ඉතින් මෙතනදී මේ ෆොටෝ එක ඇත්තට මෙතනට ගලපෙන්නේ නැහැ. ඒ හින්දා මම ඔයාලට වෙන ෆොටෝ එකක් දැන් දාලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මේ ෆොටෝ එක මෙතනින් ඉම්පෝර්ට් කරනවා. එතකොට ඔයාලට රිමෝට් ඉමේජ් බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙන ගමන් තියෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඉමේජ් බෑග්ග්‍රවුන්ඩ් එක ටිකක් රිමූව් වෙන්න ලේසි ෆොටෝ එකක් දානවා නම් ඇත්තටම ඒක ගොඩක් පහසු වෙයි ඔයාගේ මේ වැඩේ කරගන්න. ඉතින් මම මේක ප්‍රොසෙස් එක වෙනකන් චූටි වෙලාවක් ඉන්න. ඉතින් අපි බලමු ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනට ඉමේජ් එක ආවා. මේ ඉමේජ් එක මෙතනින් ආවයන් පස්සේ ඔයාලට මේ අනිවාර්යයෙන්ම මේ ඉමේජ් එක අර මේගොල්ලෝගේ සාම්පල් ඉමේජ් එකක් තියෙනවානේ. මේ ඉමේජ් එක වැහෙන්න අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඒ කියන්නේ ඒ ඉමේජ් එක මේකේ පේන්නේ නැති ගානට මේක හදාගන්න. ඊට පස්සේ ඔයා confirm product position කියන එක උඩ ක්ලික් කරන්න. එතකොට මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. AI මේජින් කියලා අපිට සාම්පල් 3ක් මේ ඉමේජ් එක මේ ඩෙස්ක් එක උඩ තියෙන විදි 3ක් තමයි ඒකෙදි පෙන්වන්නේ. ඉතින් අපි බලමු ඒක කන්ෆර්ම් වෙලා හදාගත්තාන් පස්සේ මොන විදිහටද පේන්නේ කියලා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මට 3ක් ජෙනරේට් වෙලා ආවා. ඉතින් මේ තුනේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඔයාලට ඒක ලොකුවට පේන එකක් නැහැ. ඉතින් ඒකේ වෙනස්කම තියෙන්නේ මෙතන මේ තියෙන අපි දාපු ඉමේජ් එකේ. මේ ඉමේජ් එකේ මේ පළවෙනි එකේ චූටි පොඩියට තියෙන්නේ අනිත් දෙක නම් ටිකක් සමානකම් තියෙනවා. අතත් එක්ක බලද්දි චූටි වෙනසක් තියෙනවා මේ මනුස්සයාගේ අතත් එක්ක බලද්දි. ඉතින් ඔයාලට ප්‍රෝ මෝඩ් දානවා නම් ප්‍රෝ මෝඩ් දාන්න පුළුවන්. එතකොට මේකේ පොයින්ට් 20ක් අඩු වෙනවා. මෙතන අපේ පොයින්ට්ස් ඒගොල්ලෝ දීලා තියෙනවා. මම හිතන්නේ ප්‍රමාණයක් මට ඒක බලන්න බැරි වුණා. ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. ඉතින් ඉමේජ් ටු වීඩියෝ එවට කියන එක දුන්නාම මෙතන ප්‍රෝ මෝඩ් සහ ලයිට් මෝඩ් කියන දෙකේ වෙනස ටිකක් එන ක්වොලිටිය තමයි වෙනස් වෙන්නේ. ඉතින් මේක ඉමේජ් එක ඕන නම් මෙතනින් කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ ඩවුන්ලෝඩ් බටන් එක උඩ ක්ලික් කරලා ඉමේජ් ටු වීඩියෝ කියන එක උඩ ක්ලික් කරුවාම මේ විදිහට යනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනදි ප්‍රෝමෝඩ් එක ගන්නවා නම් ඔයාලට මාසෙට $10ක් වගේ යන්නේ. ඉතින් ක්‍රෙඩිට් 600ක් හම්බෙනවා. ෆ්‍රී එකේ නම් ක්‍රෙඩිට් 10යි ඔයාලට මාසෙටම හම්බෙන්නේ. ඉතින් අපි බලමු 6 වීඩියෝ ප්‍රිවිව් මන්ත්ලි කියලා තියෙනවා. ඉතින් මම මෙතනදී ඔයාලට පෙන්නන්නම් අපේ ප්‍රෝමෝඩ් එක දාන්නේ නැතුව අනිත් එකෙන් කොහොමද වැඩ කටයුතු කරන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම මේක අයින් කරලා මෙතනින් ලයිට් මෝඩ් කියන එක දෙනවා දීලා ඉමේජ් එවට කියන එක උඩ ක්ලික් කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඉමේජ් ටු වීඩියෝ කියන එක හරහා මෙන්න මේ විදිහට මේක ජෙනරේට් වෙනවා. I think ඇත්තටම ලොකු බිස්නස් කරන කෙනෙක්ට නම් මාසෙට $10ක් දීලා මේ ගන්න බැරි කමක් නැහැ. ඉතින් අනිවාර්යෙන් මේකේ ෆ්‍රී එකක් ජෙනරේට් කරලා බලන්න. හොඳයි නම් ඔයාලට ගැලපෙනවා නම් මේක අනිවාර්යෙන්ම යූස් කරන්න. මොකද එක්ස්පෝර්ට් කරන්න එහෙම ටාගට් කරලා ඔයාලා බිස්නස් කරනවා නම් ඇත්තටම ගොඩක් වටිනවා මෙන්න මේක. ඒ වගේම සෝෂල් මීඩියා වලින් ඔයාලට ඔයාලගේ ප්‍රොඩක්ට් එකක් ප්‍රොමෝට් කරන්න අවශ්‍ය නම් ඒකත් පුළුවන්. ඉතින් මේකේ සිංහල සබ්ටයිටල් දාලා ඔයා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්න දෙයක් නැහැ. ඉංග්‍රීසියෙන් එක්ස්ප්ලেইন කරත් ලංකාවේ කන්ට්‍රි එකක් වුණත් ඔයාලට ටාගට් කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන් මේක try කරලා බලන්න. ඉතින් මේකේ තමන්ටම කියලා කැරක්ටර් එකක් දාන්න පුළුවන්. මම ඒකත් පෙන්නන්නම්. ඉතින් මේ image to video එවට කියන එක තමයි මේ ජෙනරේටර් වෙමින් පවතින්නේ. මේකෙදි ඒගොල්ලොන්ගෙම පොඩි ඩිස්ක්‍රයිබ් එකක් තමයි යන්නේ. කියන්නේ එයාලාම self explain කරපු වීඩියෝ එකක් තමයි මෙතෙන් දෙන්නේ ජෙනරේට් වෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් මේකට අවශ්‍ය ස්ක්‍රිප්ට් එකක් ඔයාගෙම ඉංග්‍රීසියෙන් ලබා දෙන්න. ඒක දුන්නාම මෙයාලා ඒ විදිහට තමයි එකෙන් කතා කරන්නේ. ඉතින් ඒ වගේම මේකේ තවත් තියෙනවා මම ඔයාලට කලිනුත් කිව්වා මේ ඉන්න කැරක්ටර් එකේ මූණ වෙනුවට ඔයාලට අවශ්‍ය නම් වෙන කෙනෙක්ගේ මූණක් දාන්න පුළුවන්. අන්න ඒකත් මම ඉස්සරහට පෙන්නන්නම් කොහොමද කරගන්නේ කියලා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට වීඩියෝ ජෙනරේට් වෙලා ඇවිත් තියෙනවා. ඉතින් මේකෙදි මේගොල්ලෝ මේ වීඩියෝ එක ප්ලේ කරලා බැලුවොත් ඔයාලට ඒගොල්ලෝ කියන්නේ මම තමයි මේ AI කැරක්ටර් එකක් කියලා ඒගොල්ලෝ පොඩි එක්ස්ප්ලেইন එකක් කරනවා. මම ඕන්න ඒක දාලා පෙන්නන්නම් ඔයාලට. To make your video marketing faster and more effective. I'm Top View Product Avatar. I can hold your product with just one image. You no longer have to spend a lot of time and money searching for real models to showcase your products. Use Top View Product Avatars to make your video marketing faster and more effective. ඉතින් ඒගොල්ලෝ එතනදී කියන්නේ මේ එයා තමයි මේ image to video avatar එකක් කියලා. එයා පොඩ්ඩක් එයා ගැන එක්ස්ප්ලেইන් එකක් කරන්නේ. ඉතින් මෙන්න මෙතනදී ඔයාගේ ස්ක්‍රිප්ට් එකක් යූස් කරන්න આવොත් එහෙම ඔයාලට මෙන්න මෙතනට පුළුවන් ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න. එතකොට මේ ටෙක්ස්ට් එක දුන්නාම මේ ටෙක්ස්ට් එකට අදාළ වෙන්න ඔයාලට මේකේ ජෙනරේට් වෙනවා. ඉතින් මෙතන ඔඩියෝ එක සිලෙක්ට් කරන්න තියෙනවා. ඔයාගේ වොයිස් එක මොකක් හරි දාන්න මෙතන වොයිස් ගොඩක් දීලා තියෙනවා. මේ ප්‍රීමියම් වොයිස් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට යූස් කරන්න පුළුවන් ඕන වොයිස් එකක් මෙතනදී තියෙනවා. කස්ටම් වොයිස් එකට ගියොත් එහෙම ඔයාගේ වොයිස් එකක් දීලා එතනින් ඒකට අදාළ වෙන්න එකක් ගන්න පුළුවන්.
ඉතින් එහෙම නැත්නම් import audio කියන option එක හරහා ඔයා record කරගත්ත audio එකක් මොකක් හරි තියෙනවා නම් ඒක මෙතනදී දෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට දීලා ඔයාලට generate කියන button එකට click කරපුවාම ඒක ගන්න පුළුවන් generate කරලා වීඩියෝ එකට. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඉන්නවා charactersලා, public avatarsලා මෙන්න මේවා ඔයාලට use කරන්න පුළුවන් මේ මිනිස්සුયો වෙනුවට. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා creative avatar කියලා එකක්. මෙන්න මේකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතනදී upload the video for the avatar template කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ ඒගොල්ලෝගේ ඉල්ලලා තියෙන requirement වලට අදාළව ඔයාලට පුළුවන් පොඩි වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ඔයාගේ ෆොටෝ එකක් වුණත් දාලා. ඉතින් අන්න ඒකට හරියන්න ඒගොල්ලෝ ඊට පස්සේ image එක generate කරලා background generate කරලා ඔයාලට ඒව නැති මේ ඔයාලට ඕනනම් අඩිය එකක් ගන්න පුළුවන් මේ පල්ලෙහා තියෙන මේ විදිහට ඒ කට්ටිය දාපු avatar මේ තියෙන්නේ. යාලා පොඩි පොඩි වීඩියෝ කැලි දාලා තියෙන. ඉතින් මෙන්න මෙතනින් MP3 හෝ MP4 හරි WAV කියන මොඩ් හරහා ඔයාලට මෙතනදී අප්ලෝඩ් කරන්න පුළුවන් ඔයාගේම avatar එකක්. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒකෙන් ක්‍රියේට් කරගන්න. ඉතින් මෙතන තියෙනවා පොඩි කන්ඩිෂන් වලට අප්‍රූව් කරන්න එකක් තියෙනවා. ඒක අප්‍රූව් කරාන් පස්සේ ඔයාලට ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් ඒක හරහා AI වලින් පුළුවන් ඔයාලට මේවා කරගන්න. ඉතින් එතනදී ඔයා ඉංග්‍රීසියෙන් කතා කරන විදිහට වුණත් මෙතනදී ස්ක්‍රිප්ට් එක ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න ආවේ මෙන්න මේ සයිට් එක ගැන තමයි. ඉතින් මේක හරහා ඔයාලට පුළුවන් foreign countries aim කරලා target කරලා ඔයාගේ product එකක් විකුණන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක හරහා social media හරහා ඔයාගේම product එකක් sell කරන්න. ඉතින් ඒ වගේ ගොඩක් වැඩ කටයුතු කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක හරහා ඔයාලට පුළුවන් Fiverr එකේ promotional channels use කරන්න. ඒ කියන්නේ Fiverr එක හරහා ඔයාලා දැකලා ඇති ප්‍රොමෝෂන් කරන්න පුළුවන් බිස්නස් ප්‍රොමෝට් කරන ඒවාට හැම වෙන වෙනම වැඩ කටයුතු ගන්න. ඉතින් ඒකටත් පුළුවන් මේක Fiverr හරහා වගේ මේක මේ යූස් කරලා ඔයාලට මේ ඕඩර්ස් ගන්න හැම ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම ටෙක්ස්ට් ඔඩියෝ කියන ඔප්ෂන් එක හරහා ඔයාලට ස්ක්‍රිප්ට් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ChatGPT හෝ වෙන ඕනම දෙයක් කරා. ඉතින් ඒක හරහා ජෙනරේට් කරලා ඔයාලට මේක එක්ස්ප්ලেইন කරන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම ගොඩක් වටින ටූල් එකක් මේක. ඉතින් ඇත්තටම ඔයාලට ගොඩක් මේක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. මොකද මේ වගේ වැදගත් වීඩියෝ අපි ඉස්සරහට දිගටම අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ හොඳ නම් like කරන්න, share කරන්න අමතක කරන්න එපා. අපි හැමෝටම සුබ දවසක්.